අපි ලක්ෂාංග channel එකටත් ගිහිල්ලා බලමු. අපිත් එක්ක ඉන්න කොල්ලෝනේ බලමු මොනවද මේගොල්ලෝ YouTube වල content වල කරන්න කියලා. මම හැමදාම එහෙම මේක රේඩ් එකක් විදිහට නෙමෙයි. මේක නිකන් දැන් ටැලන්ට් ෂෝ එකක් විදිහට හිතමු. මොකද මට හැමදාම ඔය වැඩේ කරන්න බෑ. මේ අපි බලමු ගිහිල්ලා. අපි කොල්ලාට පොඩි help එකක් දෙමු. subscriber 200 යන්න පුළුවන් විදිහට වැඩක් කරමු. ඕක මේ අපේ මයිල්ස් පුතාගේ මේක link එක මම දැම්මා. subscribe පාරක් දෙමු කොල්ලට. ඒ කියන්නේ මේමයි දැන් ගොඩක් කට්ටිය subscription ඉල්ලනවා Taman දෙයක් කරන්න නැතුව. එහෙම වැඩක් නැහැ නේ. subscribe කන්නද? එහෙම වැඩක් නැහැ. subscription ඉල්ලනවා Taman දෙයක් කරන්න නැතුව. එහෙම වැඩක් නැහැ නේ. subscribe කන්නද? මේ link එකෙන් ගිහලා කොල්ලට වැඩක් නැහැ. subscription ඉල්ලනවා Taman දාන ලක්ෂාංග channel එකේ පැත්තට. මේ පැත්තට යමු. ලක්ෂාන් webtech ආවෙදී. right. මම subscribe කරලා නැහැ. අම්මට සිටි මේ හෝම් එකේ වෙලව මුකුත් පේන්නේ නැහැ. වීඩියෝස් බලමු ගොඩක් තියෙනවානේ. how to color edit colors low end PC වලට කරගෙන ගේම් පහක්. mix content එකක් නේ මම වගේ කරන්නේ. HTML lesson අන්න මේක නම් වැදගත් ඇත්තටම. HTML එකක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හොඳයි මේ IT පැත්තෙන් වැඩ කරන කෙනෙක්ට. අපි ලස්සන වීඩියෝ එකක් බලමු. Premiere වලින් Zoom tutorial කරන්නේ මෙහෙමයි. මොකද්ද? මේවට වගේ වීඩියෝ එක එඩිට් කරද්දී අනේ වගේ වැඩක් කරද්දී මේ Zoom tutorial කියන ගොඩක් වැදගත් වෙනවා. Zoom වෙනවා කියන්නේ ඊළඟට තුම මම වගේ දැන් tutorial කරන කෙනෙක් කියලා ඔයාලට තුම දැන් ඔයාලට මේ ඩිස්ප්ලේ එක රෙකෝඩ් වෙනවා. අපේ මයිල්ස් පුතාට කියලා සබ් එකක් දෙන්න පුළුවන් කට්ටිය. අනිවාර්යෙන්ම subscribe පාරක් දාලා ඉන්න. මේ හොඳයි. ඉතින් පොඩි කාලේ වගේ දෙයක් පටන් ගන්න එක හොඳයි. ඔයාලට තා වයස තියෙනවා ඕන තරම්. මෙහෙමයි මේ 153යි අඩු මදි. තව කට්ටිය ඉන්නවනේ මේක. 140 ගානේ තිබුණේ. පුළුවන් අය අනිවාර්යෙන්ම ගිහිල්ලා පොඩි මේකක් දාන්න. subscribe පාරක් දාන්න අනිවාර්යෙන්ම boys. ඔයාලට පුළුවන්. ඔයාලා කොච්චර දේවල් කරලා තියෙනවද? අපි ජාත්‍යන්තරයට බව අරන් ගිහලා තියෙන කෙලින්මද? මේ ආයිසරක් දාන්න කොල්ලට දෙන්න සබ් එක. මට ඔය zoom වැඩේ කරන්න බෑ. හරියට මොනිටර් එක නැති හින්දා. ආහා. ඒකේ විශේෂ දෙයක් දෙයි කියන්නේ. අපි ලක්ෂාංග channel එක බලනකල් මේ අපේ කොල්ලන්ට සබ් එකක් දෙන්න. ඔන්න මම පින් කරලා channel එක. බලමු ලක්ෂාංග වැඩේ. ඕන මෙතන display කියන එක ටිකක් highlight කරලා කියන්නේ zoom කරලා පෙන්නන්න. ඉතින් PC එක න sound screen එක ලොකුයි. ඒකට ඒ connect ඔයා කරන දේක් පේන අඩුයි. ඔයා සාමාන්‍ය Photoshop tutorial වගේ කරනවා නම් ඔයා ගන්න full tool එකක් යට පේන්න දෙන්න පුළුවන් display එකේ. බලද්දී ඉතින් ඒක ඔයාලට පුළුවන් කියන වඩාත් පැහැදිලි වෙන්න. zoom කරන්න ඒකට zoom කරලා හරියට පෙන්නන්න. ඉතින් පළවෙනි පාඩට Premiere Pro software එක open කරමු. මට පළවෙනි පාඩට මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක කියන්නේ Adobe Premiere Pro 2022 කියන version එක. ඉතින් මම මේක project එක create කරන දැන් නම් කියන්නේ මොකද මම පළවෙනි tutorial එක මේක. අනිත් එක තමයි මේක පළවෙනි පාඩට ගන්න කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙන්න ඕනේ. ඉතින් අනිත් එක තමයි ඔයා Premiere Pro download කරලා නැත්නම් මොකද බලන්න මම කලින් කර වීඩියෝ එකක් තියෙනවා. ඒකේ link එක මම පහල description එකේ comment section එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට එතනින් ගිහලා මේ වීඩියෝ එක බලාගෙන download කරලා install කරගන්න. ඉතින් ඔය කරාට පස්සේ software එක open කරන්න ඊට මෙතන new project දෙන්න. project දුන්නාට පස්සේ ඔයාලට project name එකක් දෙන්න තියෙනවා. මෙතන. ඉතින් ඒක Zoom tutorial කියලා දෙනවා. ඊට පස්සේ මේක ඔයාලට save වෙන location එක තෝරන්න. මම දැන්ට මේ අද කියන folder එක save වෙන්න දෙනවා. ඉතින් මේ ටික තමයි ගොඩක්ම බලන්න ඕනේ. ඉතින් ඔයාලට graphic card එකක් තියෙනවා නම් ඒ කියන්නේ separate විදියක් ඔයා වෙනම computer connect කරපු එකක් තියෙනවා නම් onboard graphics කියන්නේ ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ කියන එක training එක දාන්න. ඉතින් ඒක නැතුව onboard විදියක් කරන ප්‍රශ්නයක් නෑ. මේක කරන්න පුළුවන්. මම කරන්නේ Intel graphics වලින් මේක. ප්‍රශ්නයක් කරන්න පුළුවන්. ලොකුවම දෙන්න සමහර දේවල් වලට සමහර ට්‍රාන්ස්ලේෂන් දාන්න මදිනවා. graphics වල නෑ වඩ ඉතින් තියෙනවා මේක තෝරන්න. ඉතින් මේ ටැබ් දෙක නම් ඇත්තට කතා කරන්න දෙයක් නෑ. ජෙනරල් වින්ඩෝ එකේ තමයි තියෙන්නේ කොට. ඉතින් අපි මේ ටික හදාගත්තට පස්සේ මේක ඕකේ කියන බටන් එක ප්‍රෙස් කරමු. හරි ඊට පස්සේ වඩ මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඉතින් මම නම් මේක වෙනස් කරලා දිනවා. මට ප්‍රශ්න නැහැ මේ
කොයි හරි තිබ්බත් මේ ප්‍රොජෙක්ට් පැනල් එක ඉතින් එතනට ඔයාලට පුළුවන් ඩබල් ක්ලික් කරලා ඔයාලට අදාළ වීඩියෝ ක්ලිප් එක ඉම්පෝට් කරගන්න. ඉතින් එහෙම නැත්තත් ඔයාලට පුළුවන් වෙනම ගිහිල්ලා මේක මේ විදිහට ඔයාගේ අදාළ ෆෝල්ඩර් එකේ ඒ ක්ලිප් එක මෙතනට ඇදගෙන ඇවිල්ලා මේ ප්‍රොජෙක්ට් පැනල් එකට ගෙනල්ලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා අතාරින්න. ඊට පස්සේ ඔයා ඒක ටයිම්ලයින් එකට දාගන්න. හරි. මම පොඩි ක්ලිප් එකක් ඉන්න zoom කරන ටයිම්ලයින් එක. මෙන්න මේ ගානට how to create zoom tutorial. මේ ක්ලිප් එකේ නම් මට audio layer එක අවශ්‍ය වෙන්නේ නැහැ. restore frame size දෙනවා. ඊට පස්සේ ස්කීප් එකක් ඔයාලා බලන්න මේ වගේ වීඩියෝ කවුලක් නැහැ කොල්ලගෙඩ හොඳ. ඔයාලා අන්තිමට output එක පොඩ්ඩක් බලන්න. ඊට වඩා හොඳයි අපි වීඩියෝ එක edit කරද්දී අපි වීඩියෝ එඩිට් පාවිච්චි කරන මේක ටිකක් එඩිට් කරන්න මේ විදිහට හදලා ගන්න මේක ඔයාලට දැනනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් එයාට බලන්න ෂෙයා කරන්න මතක් කරන්නකෝ. ඉතින් අපේ channel subscribe කරලා හොඳයි අපි වීඩියෝ එක එඩිට් කරද්දී අපි වීඩියෝ එඩිට් පාවිච්චි කරන මේක ටිකක් එඩිට් කරන්න මේ විදිහට හදලා ගන්න මේක. ඉතින් ඒ නිසා මේ tool එක ඔයාලට ගොඩක් වැදගත් tool එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේක ඔයාලට දැනනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් එයාට බලන්න ෂෙයා කරන්න ආයෙමත් වීඩියෝ එකේ මුලට එන්න. right මම ලක්ෂාංග එකක් දාන්නම්. දැන් කරන්ට් එකයි මම ඊට කලින් තව දාන්න. අපේ මනලිත් කරා. මොකද්ද මිනිහා කරේ? ලක්ෂාන්. ඒ පැත්තට ගිහලා සබ් එකක් දීලා එන්න. හොඳයි මේමයි channel එකක් කරනවා නම් ඒකට දිනපොත් ඒ කියන්නේ ඔයා සතිපතා හරි වීඩියෝ දාන්න ඕනේ නැත්තම් මේ මීට අවුරුදු 115කට විතර කරලා අපේ channel එකකට subscribe දාන ඒක වැඩක් නැහැ බොරු වැඩක් මොනවා හරි කරන්න මොනවා හරි ඔයාලට මේ එකපාරට 1k ගහන්නයි watch hours 4000 හදාගන්න එකපාරට බැරි වෙන්න පුළුවන් මොකද ඒකට හේතුවක් තියෙනවා ඔයාලා තා පොඩිනේ ගොඩක් අය අවුරුදු 15 16කට වඩා අඩු අය එහෙම වුණාම අර කමියුනිටි එක සෙට් වෙන්නේ ඔයාලට පොඩිම අය තමයි සෙට් වෙන්නේ. හරි එහෙම කේස් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ලොකු කමියුනිටි එකක් කවදා හරි අල්ලන්න ඔය වයසත් වැඩි වෙන්න ඕනේ. ටික ටික හැමදේම හරියයි. හරි. මේකට subscribe පාරක් දෙන්න 156යි. come on sub එකක් දෙමු ඔයාලට. මොකද ගේමින් වලට වඩා ටෙක් පැත්ත ඒ කියන්නේ Photoshop ඔය පැත්ත කරනවා කියන්නේ ගොඩක් හොඳ දෙයක්. අපි පොඩි කාලේ නම් ඇත්තටම දන්නේ නැහැ මේ මමත් ප්‍රීමියම් කල්ලන්න පටන් ගත්තේ channel එක කරනකොට. ඉතින් ගොඩක් හොඳයි. ඔය link එක එක දිගට දාගෙන යන්න අනිවාර්යෙන් subscribe පාරක් දාන්න කියලා. මොකද කෙනෙක්ගේ subscription එක බලෙන් ගන්න බෑ. අන්න ඒකත් මතක තියාගන්න. ඉතින් මම දාන්නේ කැමති නම් දාන්න කියන එක. subscription එකක් දාන්න කෙනෙක් කැමැත්තේ. ඒක කාටවත් බලෙන් ගන්න බෑ.